හොඳයි පින්වත්නි අපි සූදානම් වෙන්නේ බුදු පියාණන් වහන්සේලා ලෝකෙට පහළ වෙච්ච කාලෙක ඒ වගේම ධර්ම රත්නය තාම ජීවමානව වැඩ වාසය කරන කාලයක් මේක. මහා සංඝරත්නයේ මේ ධර්මයේ තියෙන ගුණය දැනගෙන උන්වහන්සේලාත් මේ ධර්මයේ තියෙන උත්කෘෂ්ඨම ඵලය නිලා ගන්න උත්සාහ කරන කාලය සහ ඒවෙන් අධිගම ලැබූ උත්තමයෝ තාම මේ ලෝකේ වැඩ වාසය කරන කාලය. ඉතින් මේ වගේ කාලෙක මේ මිනිස්සෙක් වෙලා ඉපදිච්ච එකේ පරම ආනිසංසය ලබන්න ලැබෙන අවස්ථාව ධර්මයක් අහන්න ලැබෙනවා කියන්නේ මේ වගේ අනෙබ්බහණී අවස්ථාවක්. ඉතින් ඒ හින්දා මේ මම මුලින්ම මතක් කරන්නේ පොඩ්ඩක් කන් යොමු කරලා අහන්න වෙනවා. කන ඊටාම තීව්‍ර කරලා අහන්න වෙනවා. මොකද සාමාන්‍ය ලෝකේ අපි කතා කරන දෙයක් නම් අපිට නිකන් අහන් හිටියත් ඇහෙනවා. ඕපදූපයක් කාගේරි ගොසිප් එකක් නම් අපිට ඒක නිකම්ම කනට වැගෙනවා. ඒක අපිට තේරෙනවා. හැබැයි වැඩි දිනේ අර ලෝකේ ඇත්ත මොකද්ද කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්න යනකොට අපි දන්නම වචන අපි අනිත් පැත්තට කිව්වත් හිතාගන්න බෑ මොකද්ද කිව්වේ කියන එක. ඒ මොකද ඒකෙන් අපිට අනිත් පැත්තට අපිට තේරුම් ගන්න තියෙන තැන තමයි අපේ කන හුරු නෑ ඒකට. ආලෝක යක්ෂ ගැන අහලා තියෙනවනේ. ආලෝක කියලා අර බුදුහාමුදුරුවෝ দমনය කරන තැනක තියෙන. එතනදී ඔය යක්ෂයාට දෙන මේ උත්තරයක් තියෙනවා. කෙසේද ප්‍රඥාව ලබන්නේ කියන එකට දුන්න උත්තරේ. කොහොමද කෙනෙක් ස්වාමීනි ප්‍රඥාව ලබන්න ඕනේ කියලා අහනකොට බුදුබණ වහන්සේ දේශනා කරන්නේ සුසුතං ලබතේ පඤ්ඤං කියලා. සුතං කියලා කියන්නේ අහනවා කියන එක. සුසුතං කියන එකේ අර්ථය මොකද්ද? මනාව අහනවා කියන එක. හරිද? මනාව අහනවා කියලා කියන්නේ ඔක සිංහල හොඳ වචනයක් තියෙනවා මොනවට අහනවා කියලා. ඒ කියන්නේ ඒ කියන අර්ථයෙන්ම තේරුම් ගන්න අහන්න වෙනවා. නැත්තම් මෙහෙම දෙයක් වෙන්න පුළුවන්. ඒ තමයි නිකන් හිතන්න මෙහෙම එකක්. මගේ හිතේ තියෙන මොකක් හරි අදහසක්. හරිද? මගේ හිතේ අදහසක් තියෙනවා. ඒ අදහස මම වචනෙට කැටි කරලා වචන විදිහට කොහොම කියනවා. හරිද? මෙතන තියෙන එක මෙහෙම ඉස්සරහට එනවනේ. ඕගොල්ලන්ට මොකද වෙන්නේ? අහන් ඉන්න කෙනාට. මේ එන එක කනට ඇහිලා ඊට පස්සේ හිතලා තමයි අදහස ගන්න. හරිද මං කියන්නේ? එතන තේරෙනවද මේ ද්විපාර්ශවීය sannivedanaye මැද සෑහෙන දුරක් තියෙනවා. මෙතන තියෙන දේ මේ හරහා යනකොට ඔහෙට එන්නේ මෙතන ඉඳන් මෙහෙට. දුරක් වෙනවනේ. නමුත් ඇත්තරම මේ දුර අඩු කිරීම තමයි ධර්ම දේශනාවකදී වෙන්නේ. නැත්නම් ධර්ම සාකච්ඡාවකදී වෙන්නේ. ඔය දුර ඊටාම අඩු කරන එක. හරිද? ඉතින් තමයි සමහරවිට මොකෝ වෙන්නේ? ඔන්ලයින් හරි නැත්නම් ඉන්ටර්නෙට් එකෙන් හරි මොන හරි අපි අහනකොට අපිට ඒ දුර හිතා ගන්න බෑනේ. අපිට ප්‍රශ්නයක් අහගන්න විදිහක් නැහැ. මොකක්ද ඒ කියුවේ කියලා ආයි තෝරගන්න අපිට ලයිව් නෑනේ. ඒ ස්වාමීන් වහන්සේ හරි කවුරු හරි දේශක එතුමා මගේ පැහැදිලිනේ. එතකොට ඔන්න ඔය තියෙන sannivedana බාධාව අඩු කිරීම තමයි මෙහෙම මූණට මූණ සාකච්ඡා කරනවා කියලා කියන්නේ. හරිද? එතකොට ඔන්න ඔය මූණට මූණ කරන සාකච්ඡාව ඇතුළෙත් අර කියන අදහස වැටහෙන්න තියෙන සම්භාවිතාවයද වැඩි නොවැටි යන තියෙන සම්භාවිතාවද වැඩි? හා? නොවැටි යන තියෙන සම්භාවිතාව වැඩි. මොකද මෙතන තියෙන හැඟීමක් නේ වචන වලට ඔහෙන් කියන්නේ. එතකොට දැන් මම පාවිච්චි කරන භාෂා රටාව ඒ අහන කෙනාට අලුත් නා. මොකෝ වෙන්නේ? එයාට මුලින්ම වචන ටික තේරුම් ගන්න වෙනවා. හරිද? වචන ටික තේරුම් ගන්න එකක් දෙකක් අහලා හරියන්නේ නැහැ. එයාට තීව්‍රව නොනවත්වා දිගින් දිගට අහන්න වෙනවා. ඒක හරියට මේ වගේ. අපි නොදන්න විෂයක් ඉගෙන ගන්න යනකොට කොහොමද වෙන්නේ? ඉස්කෝලේ මාසෙකට දවසක් ගිහිල්ලා ඉසුරු දවස් 29 ගෙදර ඉඳන් කරපු දේ දුනේ දවසක් විතර නිවාඩු අරගෙන දවස් 29ක් විතර ඉස්කෝලේ හිටපු දුනේ. අපිට යමක් තේරුම් ගන්න ඕන නම් අපිට නිරන්තරයෙන් ඒක භාවිත බහුලීකృత කරන්න වෙනවා. පැහැදිලිද? භාවිතාව බහුලීකృతත්වය අපි දිගට කරොත් තමයි පොඩ හරි තේරෙන්නේ මොකද්ද මේ කියන්න හදන්නේ කියන එක. පැහැදිලිද මං කියන්නේ? ඒක හරියට දැන් මම කිව්වොත් එහෙම අම්මා කියලා වචනයක්. මම අදහස් කරන හැඟීමක් තියෙනවනේ. අපි තුමු අපේ දමිළ සහෝදරයන් මෙතන වඩලා හිටියා කියලා. අම්මා කියලා ඒගොල්ලෝ කතා කරනවා කාන්තාව කියන වචනයට. හරිද? අපි අම්මා කියලා කියන්නේ කාන්තාව කියනට දෙන්නේ නෙමෙයිනේ. අපේ අම්මා කියන දෙන්නේ අපි කතා කරන්නේ. පැහැදිලිද මං කියන එක? ඒක තේනවද? මුලින්ම මේ කතා කරන වචනේ අර්ථය තේරුම් ගන්නත් සෑහෙන තීව්‍රව අහන්න වෙනවා. හරිද? අහලා විතරක් ඇද්ද? ඒ අහපු දේ හරියට දරා ගන්නත් වෙනවනේ. නැත්තම් එහෙම ප්‍රශ්න කතා අහන්න දෙරින්නේ නැති වෙනවා. හරිද? හොඳට අහන්න ඕනේ, මනාවට අහන්න ඕනේ. මනාවට අහනවා කියන එකදී මෙන්න මේක නොවෙන්න ඕනේ. ඒ තමයි අපි සාමාන්‍ය මොන හරි දෙයක් අහනකොට හොඳට බලන්න මං කියන එක. නිකම් මොන හරි දෙයක් අහනකොට මේ කියන දෙයටමද කන යොමු වෙලා තියෙන්නේ. නැත්තම් මේක ටිකක් හොඳට ඇහුණා වගේ වුණාට හිත ඇතුලෙන් තව කතන්දර යනවද නැද්ද? තව කතන්දර යනවා. හරිද? දැන් සමහරවිට නම් දැන් තව විනාඩි 45කින් මේක ඉවර වෙන්න ඕන නම් අපේ හිත කවුන්ට් කරනවා ඇතුලෙන් වෙලාව. තව මෙච්චරයි තියෙන්නේ ඊට පස්සේ දැන් පාට යන්න ඕනේ බස් එකක් හොයාගන්න ඕනේ. ඔය ඔක්කොම ටික කවුන්ට් කරන්න යනවා ඇතුලේ. ඇතුලෙන් යා සම්පූර්ණ හිතනවා ඕක. හරිද? ඔන්න ඔය හදිස්සිය, ඔය කලබලය එන්නේ ඇයි? යම් දෙයක් අහනකොට ඒක හොඳට මනාවට අහගන්න බාධාවක් නේ අපේ හිතේ තියෙන කලබලේ. ඒ හිතේ තියෙන ව්‍යාකූලත්වය. ඒ ව්‍යාකූලත්වය එන්න ප්‍රධාන හේතුව මොකද්ද?
සංකීර්ණ භාවය. සංකීර්ණ භාවයට කියන හොඳ වචනයක් තමයි අර පාළි වචනේ තියෙන මහේච්ඡතාවය කියලා. කියන්නේ මොකද්ද? බලාපොරොත්තු අසීමාන්තිකයි. හිතා ගන්න බැරි තරම් බලාපොරොත්තු. හරිද? ඒකෙන් ගැලවෙන්න නම් මොකද්ද තියෙන්නේ? සංකීර්ණ භාවය අඩු කරන එක. ඒකට කියන්නේ අල්පේච්ඡතාවය. පැහැද? ඒ කියන්නේ මිනිස්සෙක් විදිහට අපි යමක් ශ්‍රවණය කරගන්න ඕන නම් ඇත්ත මොකද්ද කියලා හොයනවා නම් ඒ ගවේෂණාත්මක චින්තනයක් තියෙන මිනිස්සෙට තියෙන උන ප්‍රධාන වගකීම මොකද්ද? අල්පේච්ඡ භාවය. එයාගේ තියෙන ගුණයක් ඕක. අතන වගකීමටත් වඩා ගුණයක්. අපිට තමයි ඕක වගකීමක් වෙලා තියෙන්නේ අද. ඒක කරගන්න විදිහ නැති හින්දා. හැබැයි ස්වභාවයෙන්ම සත්‍ය ගවේෂකයෙක්ගේ ස්වභාවික ගුණාංගය තමයි අල්පේච්ඡතාවය. අල්පේච්ඡතාවය කියන එකේ තේරුම මොකද්ද? සරලයි නම් තමයි. දැන් අපි සරලයි කිව්වම අපිට ඕන නම් කියන්න පුළුවන් නේ නිගණ්ඨනාත පුතත් සරලයි කියලා. නිගණ්ඨ කිව්වම නූල් පොටක්වත් තිබෙන්නේ නැහැ කියලා නේ කියන්නේ. සරලයි කියන එකේ අර්ථය මෙහෙමයි. මේක ඊටම හොඳට හිතන්න. සරලයි කියලා කියන්නේ අපි කරන ඕනම දෙයක් අපි කරන දේ කුමක් උදෙසාද ප්‍රයෝජනවත් වන්නේ කියන එක. අපි කරන කියන හිතන ඕනම දෙයක් අවසානයේදී අපිට ලබලා දෙන්නේ මොකද්ද කියන නුවණ. අන්න ඒක අපි නිරන්තරයෙන් ගවේෂණය කරනකොට මොකෝ වෙන්නේ? අනවශ්‍ය වැඩ වලින් ස්වභාවයෙන්ම අයින් වෙනවා. අත්‍යවශ්‍ය වැඩ විතරක් මනස යොමු වෙනවා. ජීවිතයකට හැඩ ගැහෙනවා. හරිද? අන්න එතනින් එන අල්පේච්ඡ ගුණය අර බාහිර දේවල් අයින් කිරීමෙන් හෝ හිතේ තියෙන සිතුවිලි අයින් කිරීමෙන් එනව නෙමෙයි. අවබෝධයෙන් එන්නේ. හරිද? ඒ කියන්නේ අපි තේරුම් ගන්න ඕනේ අපි යමක් හොයනවා නම් අපි ඒක හොයන්නේ ඇයි? හරිද? අපි රස්සාවක් කරනවා රස්සාව කරන්නේ ඇයි? හරිද? අපි ළමයින්ට ආදරය කියලා කියනවා නම් අපි ළමයින්ට ආදරය කියන්නේ ඇයි? වචන කවනේ ඇයි කියලා. ඕක අහන්නේ නැහනේ අපි. අපි ඔය කරන්නම් වාලේ කරන්නේ වැඩි. මං ඇහුවොත් එහෙම ඇයි ළමයින් ඉස්කෝලේ යවන්නේ? කියයි ඉතින් අනිත් වටපිටා කට්ටිය ඉස්කෝලේ යවන්නේ නැද්ද කියලා. ඒක සාධාරණ උත්තරයක් නෙමෙයි. හරිද? අනිත් කට්ටිය ඉස්කෝලේ යවන්නේ ඇයි? ඒගොල්ලෝ කියන්නේ මොකද්ද? අපේ අම්මලාත් අපිව ඉස්කෝලේ යවුවනේ. අම්මලාගෙන් ගිහිලා යවුවොත් අපේ අම්මලාත් ඒගොල්ලන්ගේ අම්මලාගෙන් මේක ඉවරයක් නැගලා දෙනවද? මොකද සරල උත්තරයක් කිව්වේ. හරිද? සරල මේ අපිට හම්බ වෙන සරල උත්තරයක් ඕක. අනිත් කට්ටියත් කළා ඒක හින්දායි කරන්නේ කියන්නේ. හරිද? හැබැයි කෙනෙක් අවංකව පොඩ්ඩක් ඔය ප්‍රශ්නේ හෙව්වනා. ඇයි මේක කරන්නේ කියන එක. ඇයි මෙහෙම වෙන්නේ කියන එක. ඒ මනුස්සයාට එනවා සාධාරණ හැඟීමක් මේ කවුරුත් මේක හොයාගන්නේ නැහැ නේ කියන එක. එනේ ඔහෙ කියන්නම් වාල දෙයක් කියෝ ඉනෝ මිසක ඇත්තටම මොකද්ද වෙන්නේ කියන එක මේ කවුරුත් හොයාගන්නේ නැහැ නේ කියන අදහස Tamanට එනවා. එහෙම අදහසක් ආපු කෙනෙක් හිටියා ඒ කාලේ. උන්වහන්සේගේ නම සිද්ධාර්ථ කියන නමින් තමයි උන්වහන්සේ හිටියේ. සිද්ධාර්ථ කුමාරයා කතාව මේකේ තියෙන්නේ. සිද්ධාර්ථ කුමාරයා උයන් කෙලියට ගිහිල්ලා එනකොට අපි අහලා තියෙනව නේද සතර පෙරමිද දැක්ක කියන එක. එතනදී මොකද්ද වෙන්නේ? හා? මහල්ලෙක් ලෙඩෙක් මලගා පැවිදුරන්නේ. දැන් මෙතන කීයක් විතර හොයාගන්න පුළුවන්ද? පැවිදුරුවක් තියෙනවා. මහලු කට්ටිය ඉන්නවා කියලා අපි හිතමු. ලෙඩු කොහොමවත් අපි මලගාවක් විතරයි හඩු. ඒකත් අවඩින් හම්බෙන්න පුළුවන්. කියන්න බෑ. හැබැයි දැන් අපි කොච්චර ඕවා සාමාන්‍ය ජීවිතේ දැක්කත් අපිට හිතනවද නිකන් මේක හරියන වැඩක් නෙමෙයි අපි මේකෙන් ගැලවෙන්න හොයාගන්න ඕනි කියලා. නෑ නේද? අර හොඳ ලස්සන කියවනකුත් තියෙනවා මගුල් ගෙවල් වලට නම් නොගියත් කමන්නේ මල ගෙවල් වලට යන්නම කියලා. තේරෙනවද? ඒ මල ගෙවල් ගියාම මොකද මතක් වෙන්නේ? ප්‍රඥාවන්තයෙක්ට. මටත් මේ ටිකම වෙනවා. හරිද? මටත් මේ ටිකම වෙනවා නම් මේ ජීවත් වෙලා ඉන්න ටිකේ මං කරගත්තේ මොකද්ද කියලා ප්‍රශ්නේ එනවා තමන් ඉදිරියට. හරිද මං කියපේක. දැන් මං කියපු කාරණාව. ඔබ කියවනේ ඇයි අපි මේ ජීවිතේ මෙහෙම ගත කරන්නේ කියන එක. ඇයි මම මේ දේ කරන්නේ කියන එක. ඇයි කියන ප්‍රශ්නෙට උත්තරයක් හෙව්වනම් එයා ස්වභාවයෙන්ම විමුක්තිය හොයන කෙනෙක්. ඇත්ත හොයාගන්න උත්සාහයක් තියෙන කෙනෙක්. පැහැදිලිද? එදා චන්නගෙන් ඇහුවාම සිද්ධාර්ථ කුමාරයා අර කවුද? මේ කවුද? මෙයාට මොකද වෙලා තියෙන්නේ? ඇයි ආ එහෙම ඉන්නේ කියලා අහුවනේ ප්‍රශ්නයනේ. එතන මොකද චන්න කිව්වේ? අපිටත් ඕකම තමයි උරුම ස්වාමීනි. අපිත් වයසට යනවා. අපිවත් ලෙඩ වෙනවා. අපිවත් මැරෙනවා. ඒ සියල්ලෙන්ම ගැලවෙන්න පුළුවන් නුවණක් තියෙන සත්පුරුෂයෝ මේ වගේ පැවිදිවතේ හික්මනවා. එහෙමනේ කිව්වේ නේ. දැන් අපිට ඒක බැලුවම තේරෙනවද? මම පොඩි උදාහරණයක් කියන්නද? හැබැයි මේකට අවංක උත්තරයක් ගන්න ඕනේ. නිකන් හිතන්න ටිකක් තරුණ කාලේ ඉගෙන ගන්න ඕනේ කාලේ, කසාදයක් බැඳ ගන්න ඕනේ කාලේ, රැකියාවක් කරන්න ඕනේ කාලේ කවුරු හරි තරුණයෙක් හරි තරුණයක් හරි මහාන වුණොත් මොකද්ද උනට ස්වභාවයෙන් හිතන හැඟීම? තා හොඳයි සාදු කියලා අනුමෝදන් වෙන එකද වෙන්නේ? තා පොඩි වයසනේ. තා ටික කාලයක් ඉඳලා ගියා නම් හොඳයි කියලා මේ හිතෙන්නේ. තේරුණා නේද? ඒක තමයි චින්තනයේ වෙනස. අපි හුඟක් කට්ටිය අපේ චින්තනය පුරුදු කරලා තියෙන්නේ චන්නගේ චින්තනයේට. හරිද? සිද්ධාර්ථ කුමාරගේ චින්තනයේට ඉන්නේ අතිශය සුවල්ප පිටසක්. හරිද? ඉතින් ඒකනේ දැන් අපිට ශාස්ත්‍රඥ වහන්සේ සම්බන්ධව හිතනකොට කිසිම තැනකින් අඩුපාඩුවක් හිතා ගන්න බෑ. කියන්නේ සිද්ධාර්ථ කුමාරයාට කන්න අඩු වෙලා හරි මිනිස්සු නැති වෙලා හරි බලය අහිමි වෙලා හරි නෙමෙයි යන්නේ.
සියල්ල තියාගෙන අතාරින්නේ ඇයි? ප්‍රඥාවන්තයි, අතිශය තීක්ෂණ නුවණක් තිබෙන කෙනෙක් තේරුම් ගත්තා මම මොන මට්ටමින් හිටියත් කොහොමවත් මටත් වෙන්නේ මේ සන්තෑසිය තමයි. මේ ඊරණමම තමයි. මේකෙන් ගැලවෙන්න මේ වගේ සත්පුරුෂය උත්සාහ කරනවා නම් මටත් ඒකට පාරක් තියෙනවනේ අද. එහෙනම් පැවිදුණා. ප්‍රෞජාවට ආවනේ. පැහැදිලිද? දැන් ප්‍රෞජාවට එන්න කියන මම කියන්නේ එන්න එපා කියලා නෙමෙයි මම කියන්නේ. මම කියන්නේ බුදුහාමුදුරුවෝ පණවපු ආකාර 4ක් තියෙනවා ශාසනයේ උරුමකම් කියන්නේ. ප්‍රධාන දෙක මොකද්ද? භික්ෂු භික්ෂුණී කියන එක. හරිද? ඊළඟ දෙක තමයි උපාසක උපාසිකා කියන ගණය. උපාසක උපාසිකා කියන ගණයට තමන් එන්න ඕන නම් දවසට කොච්චරක් විතර වෙලා බණ අහන්න වෙනවද? උපාසක උපාසිකා ගණයට එන්න. හොඳ උපාසකෙක් වෙන්න දවසට පැය කීයක් බණ අහන්න වෙනවද? හා? මුළු දවසම පන්සලේ හිටියත් වැඩක් වෙන්නේ නැහැ. තමන්ගේ චින්තනය එතන නැත්තම්. චින්තනයේ gedara තියාගෙන වැඩකුත් නැහැ. ඒක ප්‍රායෝගිකව භාවිතා කරන්නේ නැත්නම්. පැහැදිලි මං කියන එක. ඒ හින්දා හොඳට තේරුම් ගන්න සුදු ඇඳගත්ත බලයට උපාසක උපාසිකාව වෙන්නේ නැහැ. හරිද? අර ශ්වේතාම්බර කියලා ඒ කාලේ හිටියේ. ඉන්නේ සුදු දිග ඇඳුම් ඇඳගත්ත කට්ටිය. සුදු ඇඳුම් ඇඳගත්ත කට්ටිය ඒ කාලේ හිටියා. හරිද? අදත් ඉන්නවා එක එක ස්වරූප වලින්. ඒ හින්දා සුදු ඇඳුම් ඇඳගත්ත පමණින් සීලයක නැත්තම් හික්මීමක් පිටින් නැහැ. චින්තනය උනේ. බල ඒ චින්තනය අවදි කරගන්න තමයි මම ඉස්සෙල්ලා කිව්වේ මේ ලෝකේ අපි දේවල් කරන්නේ ඇයි කියන එක නැවත නැවත ප්‍රශ්න කරන්න වෙනවා. හරිද? ඉපදුනේ ඇයි කියන එක ප්‍රශ්න කරන්න ඕනේ. හරිද? ඉගෙන ගන්න ඇයි කියන එක ප්‍රශ්න කරන්න ඕනේ. රැකියාවක් කරන්නේ ඇයි කියන එක ප්‍රශ්න කරන්න ඕනේ. ලෙඩ වෙන්නේ ඇයි කියන එක ප්‍රශ්න කරන්න ඕනේ. ඇයි අපි කැමති මිනිස්සු අපිත් එක්ක ඉන්නේ නැත්තේ කියන එක ප්‍රශ්න කරන්න ඕනේ. මිනිස්සු අපේ ඉස්සරහ පිට මැරෙන්නේ ඇයි කියන එක ප්‍රශ්න කරන්න ඕනේ. ලෙඩ වෙන්නේ ඇයි කියලා ප්‍රශ්න කරන්න ඕනේ. ඕවා ප්‍රශ්න කරේ නැත්නම් කවදාවත් උත්තරයක් නැහැ. මං අහන්නේ මිනිස්සෙක් කියන කෙනාගේ තිරසනෙක් කියන කෙනාගේ වෙනස මොකද්ද? මිනිස්සයාගේ සිව්පාසතකගේ වෙනස මොකද්ද? බල්ලෙගේ මිනිස්සෙගේ වෙනස මොකද්ද? බල්ලා දන්නේ බුරණ්ඩ විතරයි, මිනිස්සයා දන්නවා හිතන්න. හරිද? දැන් බල්ලගෙන් හොත් ඇයි බුරන්නේ කියලා උත්තරේ මොකද්ද? බුරණ එකම තමයි. ඒ කියන්නේ උත්තරයක් දෙන්න බෑ. අපෙන් ඇහුවොත් ඇයි ඕගොල්ලෝ ජීවත් වෙන්නේ කියලා? ඒත් බුරනවා. ඒත් බුරනවා තමයි. හරිද? ඊට මම කියන එකේ අර්ථය ගන්න ඕනේ. ඔන්න ඔය තියෙන සංවේගය හින්දා තමයි Tamanට වඩා ඉහළ කෝණකින් ලෝකේ බලන්න පුළුවන් සත්පුරුෂයෝ හැමසෙම කියන්නේ මේ කරන වැඩේ සාර්ථක දෙයක් නෑ කියන එක. මේ සාමාන්‍ය ලෝකේ තලුමරමින් ජීවත් වෙන එක මේකම තමයි එකම තැන මේකම තමයි හොඳම තැන කිය පොදි ගහ ගන්න එක කවදාවත් ඉවරයක් වෙන යුද්ධයක් නෙමෙයි කියන එක. ඒකයි හොඳට හිතන්න කියලා කියන්නේ සාමාන්‍ය ලෝකේ රජ වෙන්න උත්සාහ කරපු කී දෙනෙක්ගේ බෙලි කැපිලා දිනවද කියන එක. මේ කාම ලෝකේ නැත්තම් මේ අපි කතා කරන සුන්දරයි කියන තැන ඇත්තටම කවුද සතුටින් සනීපෙන් හිටියේ කියන එක හොයන්න කියන හින්දා. අපි ඒක හොයන්නේ නැහනේ. ඇයි? ඇයි කියන හින්දාම තමයි. ඇයි කියලා ප්‍රශ්න කරන්නේ නැහනේ. හරිද? පොඩි කාලේ ඉස්කෝලේ යනකොට අම්මලා මොකද කියන්නේ? හොඳට ඉගෙන ගන්න ඊට පස්සේ සතුටින් ඉන්න පුළුවන්. දැන් විභාග ටික කරලා ඉවරනකොට තේරෙනවා. ඒක හරියන්නේ නැහැ. තව ඊට වඩා අමාරුයි මේක. ඊට පස්සේ රස්සාවක් කරනකොටත් කියනවා නෑ රස්සාව පටන් ගන්නකොට අමාරුයි තමයි. තව ටික කාලයක් යනකොට ඔක හරියයි. එහෙම හරිය ගිය මිනිස්සෙකුත් නෑ. හරිද? ඒක ටික කාලයක් යනකොට කියනවා කසාදයක් බඳ ගන්න. එතකොට තව කෙනෙක් සහායකෙට ඉන්නවා ලේසියි. ඩබල් දැන් වැඩි. හරිද? තව ඉස්සරහට යනකොට ඔබ ගත්තාම පින්වදින් අන්තිමට මරණාසන්න මරණ මංචකයේ කෙනෙක්ගෙන් ගිහිල්ලා කන්ට කරලා අහන්නකෝ. හිතපු දේ ලැබුණාද? සතුටින් සමාදානයෙන් සැතපෙන්න පුළුවන්ද කියලා? ඒකට නම් හා කියලා උත්තරයක් හම්බෙන්නේ නැහැ. හරිද? හැබැයි විමුක්තියක් හොයපු සත්‍ය මොකක්ද කියලා හොයපු සත්පුරුෂයෙක්ගෙන් ගිහිල්ලා අහලා බලන්න. කියන්න දෙයක්වත් නැහැ. ළඟට යනකොට තේරෙනවා මේ මනුස්සයා මැරෙන්න බය නැහැ කියන එක. එහෙනම් මං කියන්නේ. මම ඔක මතක් කරේ මනාවට දෙයක් ශ්‍රවණය කිරීමේ ආනිසංශය Tamanට දිට්ඨ ධම්ම වේදනීව ලබන්න පුළුවන්. අපේ ජීවිතේ අපිට වෙන්නේ මොකද්ද කියන එක හරියටම කිරලා මැනලා හිතලා බලලා තේරුම් ගන්න උත්සාහයක් තියෙනවා නම් හරිද? නැත්තම් අර බල්ල පූසු හරක් වගේ ඉපදිච්චකමට ඉපදිලා කරන්නම් ඕන වැඩේ ඔහේ කරන්නම් වාලේ කරලා වගේ වාක් නැතුව මැරලා යන දවසට තමන් මැරෙන්නේ ඇයි කියලාවත් තේරෙන්නේ නැහැ. එදායින් පස්සේ මේ chapter එක close. හරිද? එදායින් පස්සේ මේ ඔක්කොම කතාව බින්ගන්නේ අර ඉපදීමයි මරණයයි කියන පොඩි කාලය තුළ දුවන්නේ. හරිද? අපි මේ කතා කරන ඔක්කොම ටික දේශපාලනය, භූගෝල විද්‍යාව, ආර්ථික සංවර්ධන, ඡන්ද, ආගම්, දර්ශන මේ ඔක්කොම යන්නේ මේ ඉපදීමයි මරණයයි කියන අතර. මැරුණාට පස්සේ අවබෝධයක් නැත්නම් මොකෝ වෙන්නේ? අර හොඳ විහිළු කතාවකුත් තියෙනවා මේ ඇල්බර්ට් අයින්ස්ටයින් කියන්නේ ලෝකෙට අතිශය අමාරු මූලධර්ම හඳුනලා දුන්න කෙනෙක්නේ.
මනුස්සයෙක් මැරුණානේ. ඒ මනුස්සයා ආයි මනුස්සෙක් කියලා ඉපදිලා කැම්පස් එකේ ඉගෙන ගන්නවා නම් ඒ මනුස්සයා ලෝකෙට හඳුන්වලා දුන්නේ ඒ මනුස්සයාටම තේරුම් ගන්න බැරුව දුක් වෙනවා කියලා. හරි? ඒ වගේ සිද්ධියක් මේකේ තියෙනවා. එහෙනම් මම මේක මතක් කරේ මුලින්ම මේ සාකච්ඡාවට මූල පියවරක් විදිහට කෙනෙක්ට උත්තේජනයක් වෙන්න. මනාවට ඇසිය යුතුයි, මනාවට අහන්න පුළුවන් වෙන්නේ ඒකේනා මේ සිද්ධ වෙන්නේ මොකක්ද, මෙහෙම සිද්ධ වෙන්නේ ඇයි කියන ප්‍රශ්නෙත් එක්ක ඉන්නවනම්. මෙහෙම වෙන්නේ ඇයි කියන එක. හරිද? හොඳට මතක තියාගන්න ලෝකේ අහන්න තියෙන දරුණුම ප්‍රශ්නයක් තමයි ඇයි කියන එක. හරිද? මෙහෙම වෙන්නේ ඇයි, මෙහෙම වෙන්නේ කොහොමද කියලා අහන ප්‍රශ්න. how, why කියන වචන දෙක ඊටාම ගැඹුරුයි සහ ඊටාම මනස්කාන්ත අර්ථ තියෙන වචන දෙකක්. හරිද? ඔය දෙක අහන්න නැති කම හින්දාමයි අර මෝඩකම ගෙවෙන්නේ නැත්තේ. හරිද? ඉතින් ඒකට හැමෝටම නුවණ පෑදෙත්වා කියලා මේ අපේ සාකච්ඡාව ආරම්භ කරමු. ඉතින් මේ ඔක්කොම ටික මතක් කරන්න මට මූල ආරම්භය නැත්තම් මූල නිමිත්ත වෙන්නේ බුදු පියාණන් වහන්සේලා ඒ කාලේ කරපු මේ ධර්මයේ පරේෂණය. බොසන් වහන්සේලා කාලේ පටන්. ඉතින් උන්වහන්සේලා මේක කිසිම ගුරු මුෂ්ටියක් තබා ගන්න නැතුව දේශනා කරපු හින්දා තමයි ධර්මයේ අදරස් සම්දිට්ටි. අකාලිකව තියෙන්නේ. ඒක කිසිම අඩුපාඩුවකින් තොරව සංඝයා දරාගත්ත හින්දා සංඝයා ඒ නුවණස අවබෝධ කරගත්ත හින්දා තමයි අදරස් සංඝ පරම්පරාව නොනැසී තියෙන්නේ. ඉතින් හින්දා උන්වහන්සේලාට අපි මෙහෙම අද්දක උස්සලා වඳින එක අපිට ගන්න තියෙන අවවන්දනාව. පැහැදිලි. මේක උපරිම වන්දනාව කියලා හිතන්න එපා. හොඳේ. උපරිම වන්දනාව වෙන්නේ මොකද්ද? උන්වහන්සේලා පෙන්නපු ඒ කෙරවල Taman තුලින් ගන්න එක. එදාට තමයි බුද්ධ පූජාවේ අග්‍රම පූජාව කළා කියලා ගන්න. අර පිරිනිවන් මංචකයේදී බුදුහාමුදුරුවෝ මතකනේ ආනන්ද හාමුදුරුවන්ට. ආනන්ද පේනවද මේ දෙවිවරු බ්‍රහ්මවරු හොරණෑ පිඹිනවා, භේරීනාද පවත්වනවා, මදාරා මල් ඉසිනවා. ඇයි තථාගතයන් වහන්සේ පිරිනිවන් පාන හින්දා බුද්ධ පූජා පවත්වනවා. හැබැයි ආනන්ද මගේ ශාස්ත්‍රූන් වහන්සේ නමගේ තථාගතයන් වහන්සේ කියන ශාස්ත්‍රූන් වහන්සේගෙන් යම් කෙනෙක් ධර්මය අසාගෙන ඒ ධර්ම මාර්ගය පූර්ණේ කරගත්තා නම් අන්න ඒක තමයි තථාගතයන් වහන්සේට දක්වන්න තියෙන උත්කෘෂ්ඨම බුද්ධ පූජාව කියලා දා මතක් කරනවා බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන්ට. පැහැදිලි. ඉතින් එතනට යන්න තමයි මේ සියලුම කොටස් එක තියෙන්නේ. ඒ හින්දා මේ අප්‍රමාණ ගෞරවය හිතේ තියාගෙන ඒ ධර්මයේ තියෙන වටිනාකමට තමන්ගේ මනසට ඒ මනසේ ඉඩක් හදාගන්න ඒ සංඝයාට දෙන ගෞරවය ඒ ආදරය සෙනෙහස තව තවත් වැඩෙන විදිහට මේ ශාසනය හික්මෙන්න උත්සාහ කරනවා කියන අර්ථයෙන් උන්වහන්සේලාගේ ගුණයට අපි වන්දනා